අයිබෝන් ඔයාල මේක තුළ ඉන්නේ ජොබ්ලස් එකේ YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ පවතින පුරපාඩු කිහිපයක් පිළිබඳව. අපි එහෙනම් මේ වීඩියෝ එකෙන් මොනවාද මේ පුරපාඩු ඒ සම්බන්ධ විස්තර කතා කරමු. මානව සම්පත් අභිවර්ධන ආයතනයේ කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ පුරපාඩු වී ඇති පහළ සඳහන් තනතුරු සඳහා සූසුකම් සපුරා යන සූසු අපේක්ෂකයින්ගෙන් අයිදුම්පත් කිඳවනු ලැබෙන බවට මෙහිදී සඳහන් කරලා තියෙනවා. අයිදුම්පත් සහ අනිකුත් විස්තර මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වෙබ් අඩවියෙන් වාගත කරගන්න පුළුවන් කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. මේ වෙබ් අඩවියට යන්න ඕන ලින්ක් එක දක්වලා තියෙනවා www.ihrdcmb.ac.lk vacancies යන ලින්ක් එක හරහා ඔයාලට අයිදුම්පත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේ ලින්ක් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ ලින්ක් එක ඔස්සේ ගිහිල්ලා ඔයාලට මේ සම්බන්ධව සියලු විස්තර ලබාගෙන අයිදුම් පත්‍රයෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම නියමිත ආකෘති පත්‍රවල ඉදිරිපත් කරන ලද අයිදුම්පත් පමණක් සලකා බලනු ලැබෙන බවට මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. මෙම තනතුරු සඳහා අයිදුම්පත් 2025-18 දින හෝ ඊට පෙර ලැබෙන පරිදි vacancies at ihra.cmb.ac.lk යන ඊමේල් එකට එවිය යුතුයි කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. කරුණාකර අයිදුම් කරන තනතුර තැපැලෙහි විශේෂයි පැහැදිලිව දක්වා ඇති බවට වග බලා ගන්න කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. අපි නම් ඊළඟට කතා කරමු මොනවද මේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ පවත්වන තනතුරු පුරපාඩු කියලා. අපිට මෙහිදී පළවෙනි තනතුර විදිහට දක්වා තියෙන්නේ කරුණාකරන සහකාර තුන්වන ශ්‍රේණියේ තනතුරු. සූසුකම් ගැන කතා කරොත් අපොද සාමාන්‍ය පෙළ විභාගයෙන් එකවර විෂයන් 6කින් සමත් වී තිබිය යුතු අතර පහත දක්වා ඇති විෂයන් සඳහා සම්මාන සාමාත තියෙන්න ඕන කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ඒ විෂයන් තුන තමයි සිංහල භාෂාව හෝ දෙමළ භාෂාවෙන් එක් භාෂාවකට වලට සී සාමාත්‍යයක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍යයට සී සාමාත්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගණිතයට සී සාමාත්‍යයක් තියෙන්න ඕනේ. ඊළඟට කියලා තියෙනවා අපොස උසස් පෙළ විභාගය එකවර විෂයන් 3කින් පොදු සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය හැර සමත්ව තියෙන්න ඕනේ කියලා තමයි මේදී කියලා තියෙන්නේ. පැරණි විෂය නිර්දේශය යටතේ එකවර විෂයන් 3කින් සමත් වීම මේ සඳහා සලකා බලනු ලැබෙන බවට මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. පහත සඳහන් අමතර සුසුකම් ඇති අයට ප්‍රමුඛතාවය ලබා දෙන ලැබෙන බවට මෙහිදී සඳහන් කරලා තියෙනවා. පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු කාලයකට පරිගණක යෙදුම් පිළිබඳ දැනුම පිළිගත හැකි සහතිකයක් තියෙන්න ඕන කියලා තියෙනවා. පරිගණක යෙදුම් පැකේජ් පිළිබඳ වසර 2ක බලපුරුද්දක් තියෙන්න ඕන කියලා මෙහිදී සඳහන් කරලා තියෙනවා. වයස් පරිමාණ ගැන කතා කරොත් ආයුධ පොත් බාර ගන්න අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි විය යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේදී සටහනක් වශයෙන් දක්වලා තියෙනවා සුසුකම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි යහපත් චරිතයකින් යුතු පුද්ගලයෙකු විය යුතුයි කියලා තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට තෝරා ගැනීම සිදු කරන්නේ ලිඛිත විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණ මගින් කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුරට දාලා වැටුප් පරිමාණය ගැන කතා කරමු. කොට රුපියල් 49475 ඉඳලා රුපියල් 58655 දක්වා මාසික වැටුපට යන්න පුළුවන්. අපිට මීළඟට දක්වා තියෙන තනතුර තමයි වැඩ සහායක තනතුර තුන්වන ශ්‍රේණිය. වැඩ සහායක තනතුරට දාලා සූසුකම් ගැන කතා කරොත් අපොද සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වී තිබිය යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අවම වශයෙන් සම්මාන දෙකක් හෝ වාර 2කට නොවැඩි වාර ගණනකදී සමත් තියෙන්න ඕන කියලා තමයි කියලා තියෙන්නේ. වයස් පරිමාණය ගැන කතා කරොත් අයිදුම්පත් බාර ගන්න අවසන් දිනට අවුරුදු 18ට නොවැඩි සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි කියලා තියෙන්නේ. තෝරා ගැනීමේ ක්‍රමවේදය සිදු කරන්නේ ලිඛිත තරඟකාරී විභාගයක් හෝ විභාග සම්මුඛ පරීක්ෂණය මගින් කියලා තමයි කියලා තියෙන්නේ. වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට රුපියල් 42775 ඉඳලා රුපියල් 49975 දක්වා මාසික වැටුපට යන්න පුළුවන්. මේදී අපිට සටහනක් වශයෙන් දක්වලා තියෙනවා සුසුකම් විදිහට ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුයි. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට ශාරීරිකව හා මානසිකව යෝග්‍ය විය යුතුයි. ඒ වගේම යහපත් චරිතයකින්ද යුක්ත විය යුතුයි කියලා මේදී සඳහන් කරලා තියෙනවා. අසම්පූර්ණ අයිදුම්පත් හෝ සූසුකම් සහ පළපුරුදු සත්‍යාපන කරන සහතික කළ ඡායා පිටපත් ඇතුළු අවශ්‍ය විස්තර නොමැති අයිදුම්පත් හෝ අවසාන දිනට පසුව ලැබෙන අයිදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබෙන බවට මෙහිදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය මගින් පවත්වන පුරපාඩු කිහිපයක් පිළිබඳව. ඉතින් මේ විදිහට තමයි මේ තනතුරට දාලා සියලු විස්තර දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රැකියා බැරිතු ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන්.
එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.